ලස්සනයි නේද මෙන්න මේ මිදි ටික. ඔයාලටත් කොහොමද අවුරුද්ද පුරාම මෙන්න මේ වගේ මිදි පළදාවක් ගන්න පුළුවන් නම්. හොඳයි. අද අපි කියලා දෙන්න හදන්නේ වර්ෂය පුරාම කොහොමද බැරල් එක්ක මිදි හදලා මිදි පළදාවක් ලබා ගන්න කියලා. එහෙමනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. හරි. හැමෝටම සුබ දවසක්. දැන් අපි මේ දෙවනි පැලේ තමයි හදන්න හදන්නේ. සාමාන්‍ය නාගරිකව වාසය කරන කෙනෙකුට, සැබ් එකක් උඩ ජීවත් වෙන කෙනෙකුට, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඉඩක් තියෙන කෙනෙකුට අපිට පුළුවන් මෙන්න මේ වගේ අපත දාන බැරල් එකක් යොදාගෙන බැරල් එකේ පැලයක් හදන විදිය තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. දැන් අර තමයි මේ සිලින්ඩරාකාර බැරල් එකක් මේක. මීට වඩා තව කොටසක් තියෙනවා මේ වගේම. ඒක බැරල් එකක් ගත්තොත් අපිට අවස්ථා දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම මේක ධාරේ කපපු ගමන් මෙන්න මේ විදිහට මේ ගොඩාක් දෙනෙක් දැන් එහෙම හදලා මට වීඩියෝ එවනවා. ඒ මගෙන්ම ගත්ත පැල. නමුත් මෙන්න මේ දේ කරලා නැතුව තියෙනවා. මම යාලා දැනුවත් කරනවා. ඊට පස්සේ දැන් මූලිකව මේ දේ කරලා ගත්තම එයාලටත් පහසුයි වැඩේ පිළිවෙලයි. ශක්තිය එන්න මෙතන වටේ යකඩ මේක නැත්තම් පට්ටමක් ගහලා තියෙන්නේ නැද වෙනවා. මේ පට්ටම ගහලා රිවර්ට් කොටසක් ගහලා ඊට අමතරව මෙන්න මේකේ සිදුරු කරන්න ඕන මේ ආකාරයට. මේ වටේ සිදුරු සාමාන්‍යයෙන් 8ක් ඇති. දෙවෙනි පෙළේ 6ක් ගහනවා, මැදින් 2ක් ගහනවා. මේ විදිහට සිදුරු කරලා ඊට පස්සේ දැන් මේ ආකාරයට පොලිතින් එකක් උඩ තියන්නේ දැන් සාමාන්‍ය කෙනෙක් නම් අවශ්‍ය නැහැ. මේ පොඩි සිදුරෙන් මුල යනවා සමහරලාට බිමට. දැන් අපි මේක මේ සමහරුන්ට අලෙවි කරනවා. අලෙවි කරනකොට මුල බිමට ගිහිල්ලා යන්නේ නැති වෙන්න තමයි මේ දේ කරන්නේ. පොලිතින් එක උඩ තිබ්බම මේක මේ අපහසුයක් නෑ. කෙනෙක් බය වෙන්න එපා. මේ උස්සන්න බෑ. මේක ලොකු වෙනෙක් අපි මේක උස්සලා මේ ප්‍රවාහනය සඳහා පටවන්න පුළුවන්. ඊට පස්සේ අපි එනම් හදන්න පටන් ගමු. මේ භාවිතා කරන්නේ ඒත් අර මිශ්‍රණමයි. මේ තනිකර මේකෙදි මෙන්න මේකත් දැනුවත් වෙන්න ඕන හදන කෙනෙක්. මේ පොල්ලෙල්ලේ තියෙනවා මේ නිකන් රසායනික වගේ මලකඩ වගේ මේවා නිකන් පරණ වෙච්ච පොල්ලෙලි වෙන්න ඕන. දැන් මේ වගේ එහෙම නැහැනේ. අමු පොල්ලෙල්ල පාවිච්චි කරන්න එපා ගොඩක් දුරට. මේ වගේ පොල්ලෙලි ඊට පස්සේ මේ මිශ්‍රණය අර කරදහයයි මේ දිරපු ගොමයි පස් ප්‍රමාණයක් අවලං කරලා තියෙනවා. ඊට පස්සේ ওই විදිහට මිශ්‍රණය හදාගෙන අපි දැන් එන පැලේ හදන්න පටන් ගමු. අර බිම හදන පිළිවෙලම තමයි අඩියට දානවා පොල්ලෙලි යම් ප්‍රමාණයක්. මේ ටික ප්‍රමාණවත්. ඊට පස්සේ අපි කරන්නේ හුළඟ වැඩි. අපි එක බන්දින් මේ ආකාරයට පොල්ලෙලි මතට අපි හදාගත්ත මිශ්‍රණය යොදනවා. අපි ඒක පුරවනකම් ඔයාලට පේනවා ඇති මේ තියෙන බණ්ණාර මහත්තයා මේ වෙනකොට දැන් අලෙවි කිරීම සඳහා සකස් කරලා තියෙන මිදි ඔයාලට පේනවා ඇති ඒ වගේම ඈතෙන් තියෙන්නේ නෙට් එකක් දාලා තියෙන්නේ දැනට මේ වගේ බැරල් වල හදලා විකුණන්න හදලා තියෙන දේවල් ඒකේ නෙට් එකෙන් වහලා තියෙන දැනටත් ඒකේ මිදි තියෙනවා
අපි පස්සේ ඒවා බලමු. දැනට මම වීඩියෝ ක්ලිප් එකේ අවසානට ඒවා දාන්නම්. මේ මෙතන මේ net වලින් වහලා තියෙන්නේ. මේ ස්ථානේ මේ net එකෙන් වහලා තියෙන්නේ. දැනටත් මේ විකිණීම සඳහා සූදානම් කරලා තියෙන මිදි තමයි තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මේ පෝච්චි වල හදලා තියෙන මිදි මේ වගේ දැනට මිදි පළදාව තියෙනවා. මේ වලට පුළුවන් මේ වගේ හොඳට වැඩුණු මිදි පැලයක් අවශ්‍යයි නම් අවසානට බණ්ඩාර මහත්තයාගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. ඒකට ඇමතුමක් ලබා දීලා ඔයාලට පුළුවන් මිදි තියෙන පැල මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිදි නැති පැල දැනට කියන්නේ මිදි තාම හැදෙන්න පටන් අරන් නැති පැල ගන්නත් පුළුවන්. දැනට මිදි පොකුරු පිටින් ගෙඩි තියෙන ඒවා මිලදී ගන්නත් පුළුවන්. දැනටත් මේ වගේ මල් තියෙනවා. ඒ වගේම ගෙඩි තියෙන හටගත්ත අවස්ථාවේ තියෙන ඒවාත් තියෙනවා. ඉදිලා තියෙන ඒවාත් තියෙනවා. හරි. මේ තියෙන අපි හදන්න දැන් බලාපොරොත්තු වෙන මිදි පැලේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මිදි පැලයක් මිලදී ගන්නත් පුළුවන්. මේකේ දැනට ඔයාලට පේනවා ඇති. නැත්තම් කවුරුත් ගොඩක් ආවට විශ්වාස කරන්නේ නැති නිසා අපි පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපි මේක තමයි දැන් මේ බැරල් එකේ හදන්න ලැහැත් වෙන්නේ. මේකේ දැනටත් මෙන්න මේ වගේ පොකුරු 10ක් වගේ හැදිලා තියෙනවා. මිදි පොකුරු 10ක් විතර වගේ හැදිලා තියෙනවා. මේක තමයි මේ බණ්ඩාර මහත්තයා හොයාගත්ත අමුතුම දක්ෂතාවය. එතුමා මෙන්න මේ විදිහට පෝච්චියේම ගෙඩි හැදෙන ක්‍රමයක් තමයි මේ හොයාගත්තේ. ඉතින් ඒක තමයි අපි මුළු ලෝකෙටම පෙන්නවුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඉඩ අඩුයි නම් මෙන්න මේ විදිහට මේ මල් පෝච්චියක හදා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙහෙම බැලුවොත් පේනවා ඇති. මේකෙම ගණන් කරලා උනත් බලන්න පුළුවන්. පේනවා ඇති විශාල මිදි පොකුරු සංඛ්‍යාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අලවලා කියලා. අපි ඒක චුට්ටක් පෙන්නන්න. ලං කරත් ඔයාලට පේනවා ඇති අලවලා බැඳලා එහෙම මුකුත් නෙවෙයි. මේ ඔක්කොම සාමාන්‍යයෙන් හැදිලා තියෙන දේවල්. මෙන්න මේ පෝච්චියේ තමයි මේ මිදි ටික හැදිලා තියෙන්නේ. අල්ලි මේක මේ දැන් මට මේ අවස්ථාව තියෙන නිසා මං අරගෙන හිටවනවා මේ දෙවෙනි අවස්ථාවෙන් බැරල් එකට. මේ වගේ අවස්ථාවකට ගිහිල්ලා බැරල් එකට දානකොට අපිට දැන් මේක ගෙඩි හැදිලානේ. තව මාස 3ක් ගිය තැන ඒ කියන්නේ පටන් ගන්න දැන් මේකට නම් තව මාස 3ක් යන්නේ නැහැ ඉදෙන්න. මේ කල් ගිහිල්ලානේ ටික. මලක් හැදිලා මාස 3ක් යනකොට ඉදිලා අවසන් වෙනවා. එතකොට අපිට ඊළඟ අවස්ථාවේ කප්පාදු කරන්න පුළුවන්. මේක මේ එතකොට ඉක්මනින් අපිට අස්සෙන්න වැලක වගේ ඒ කියන්නේ පන්දලමක් ගහපු එක වගේ යන්න පුළුවන්. දැන් මේක මට තියෙන හන්ද මම මේ දේ කරනවා. කැමති කෙනෙකුට මේක මිලදීගෙනම සිටවන්නත් පුළුවන්. ඊට අමතරව දෙවෙනි අවස්ථාවේ පැලයක් අපි අර මේ පළවෙනි අවස්ථාවේ හිටුවේ බිම ඒ වගේ පැලයක් මේක හිටවන්නත් පුළුවන්. ඊට එහා ගිය පොඩිම අවස්ථාව හිටවන්නත් පුළුවන්. අවස්ථා අනුව වෙනස් වුණාට කාලය අනුව අස්වැන්න ලබා දෙන ඒකත් වෙනස් වෙනවා. එතකොට ඔයාලට ඉක්මනින් අස්වැන්නට යන්න අවස්ථාව තියෙනවා මේ අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී ඊට එහා කාලයක් ගත වෙනවා. පළවෙනි අවස්ථාවේදී ඊටත් වඩා කාලයක් ගත වෙනවා. අන්න ඒකත් මේ අවස්ථාව අනුව වෙනස් වෙනවා. නමුත් ඒ අවස්ථා තුනම බැරල් එක්ක හිටවීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් මේක ගලවන විදිය පෙන්නමු කට්ටියට. මෙමෙයිට මේ හිතියක් වගේ දෙයක් අරගෙන මේ පෝච්චියට වටේ තට්ටු කරමු. මේ බලන්නකො. මේ පොල්ලෙලි අපි දාන එකේ වටිනාකම පොල්ලෙල්ල මේ අපිට ගන්න බෑ. ඒක මේ මුල් වලින් බැඳිලා තියෙන්නේ. මේක තව ටිකක් කල් යද්දි මේ මුල් ඇවිල්ලා බැඳිලා තියෙන්නේ. මම මේ ගත්තේ මේකට දාන්න ඕන. දාන්න. ඒ ගත්ත ප්‍රමාණය. ඊස්සේ මේක පොඩ්ඩක් තට්ටුවක් දා ගන්නවා වටේ. මේක කඩන්න අවශ්‍ය නැහැ. සමහර වේත් අහනවා මේක කඩලා ගන්නද එහෙම කියලා. අපි නෑ මේක තව පැලයකට ඊට පස්සේ ගත්තේ. අඩියට
පොඩි ප්‍රමාණයේ තට්ටුවක් දාන්න. දැන් මේක මෙහෙම උස්සන් ඉද්දි මෙන්න මෙහෙම මේ බලන්නකො. අතාරේ. මේ බලන්න ගෙඩි ටික. අන්න ඔහම ඉවත් කරගන්නවා මේ. ඔහොම පොඩ්ඩක් අපි තියමු පේනවා ඇති මෙතන ගෙඩි ටිකක් ලස්සනටම පේනවා මම හිතන්නේ එහෙම මේ උඩට යටපැත්තට හැරෙව්වම දැන් පස් ටික හැලෙන්නෙත් නැහැ මොකද සම්පූර්ණ මුල් තියෙන්නේ. පස් මෙහෙම ස්ථානගත කරනවා බැරල් එක අස්සේ. ඇතුලේ. ඔයාලට මේ පෝච්චිය වගේම තියෙන මේ මුල් අල්ලලා තියෙන පසුත් එක්ක මුල් අල්ලලා තියෙන පෝච්චිය. තව පොඩි ප්‍රමාණයක් ඉස්සෙල්ල. ඔහම තියලා. මේ ප්‍රමාණය ප්‍රමාණවත්. මේක බය වෙන්න එපා බැරල් එක කිව්වා කියලා. ඉතර පස් ප්‍රමාණයක් යට වුණා. අපි ඊට පස්සේ අඩු වෙන පස් ප්‍රමාණය තව මෙතෙන් යට වුණත් මේ වගේ මුල් වෙනවා මිසක් කිසිම හානියක් වෙන්නේ නැහැ වැලට. මේ ආකාරයට වටේ පොල්ලෙලි ටික අපි දාගමු. වලට පසුබිමින් පේනවා ඇති මේ වගාමාධ්‍ය සකස් කරගන්න පස් ඒ වගේම පොල්ලෙලි ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතනත් මම හිතන්නේ මේ පෝච්චි වල විකුණන්න හදලා තියෙන පැල තියෙන්නේ. ඒ වගේ මේ විදිහට කුඩා ගෙඩි තියෙනවා. වලට පේනවා ඇති. මේ ආකාරයට අපි ඊට පස්සේ පොල්ලෙලි යොදලා ඊට පස්සේ අතරට මේ වගේ යොදනවා. අපි බිම හිටවද්දි නම් කකුලෙන් පෑගීමක් කරා පස් ටික තද වෙන්නේ. දැන් මේක නම් අපිට අතෙන් තමයි තද කිරීම කරන්න වෙන්නේ නේද? ඔව් යම් ප්‍රමාණයකට තද වුණාම ඇති. නමුත් මේක පොඩි ප්‍රමාණයක් කාලයත් එක්ක පොල්ලෙලි ටික දි รา පත් වෙනකොටයි බහිනවා. එතකොට අපි මේ මිශ්‍රණයම හදාගෙන අවස්ථාවෙන් අවස්ථාව මේ ඉදට පස් ටික පුරවනවා. ඒ කියන්නේ මිශ්‍රණය පුරවනවා. පස් විතරක් එපා. ඒ වෙනකොටත් මේ මිශ්‍රණයම යන්නේ. වලට පේනවා මේ තියෙන්නේ කර 10යි. ඒ වගේම පස් සමග ගොම සමග ලං කරපු මිශ්‍රණය. තව පොල්ලෙන් සැට්ටුවක් අතුරුම. තවත් කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් මේක ආදා ගැනීමේදී නොදැනුවත්කමක් මේ අපිට කතා කරලා සම්බන්ධ වෙලා මේ අපි ගන්න පුළුවන්. දුරකථන අංකයත් අපි එකපාරක් කොහොම සඳහන් කරමු. ඔව් 071යි 80යි 34යි 651 071යි 80යි 34යි 651
පැලයක් මිලදී ගත්ත කෙනෙකුට හරි වෙන කෙනෙක් මිලදී ගත්ත කෙනෙකුට කෙනෙක්ගෙන් මිලදී ගත්තත් ඕනම එක්කට බණ්ඩාර මහත්තයා මම හිතන උපදෙස් දෙනවා කියලා කිව්වා. පොහොර ලබා ගන්න. දැන් එහෙම මේ වෙනකොටත් මේ දේ කරමින් යනවා. දැන් සමහරව මේ අවුරුදු ගණන් තියෙන පැල තියෙනවා. එයාලා කප්පාදු කරන්න නොදැනුවත්කම නිසා මේ ගෙඩි නැතුව. ඉතින් දැන් මෙහෙම ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අපෙන් දුන්න පැල නැති අය මේ මට WhatsApp කරනවා. කප්පාදු කරන්න පෙර කප්පාදු කරලා පසුව ඒ වගේ. දැන් මහරගම ප්‍රදේශයේ ඕන කෙනෙකුට මේ මහත්තයාගේ කැමැත්ත අනුව මම අහලා නම්බරේ දෙන්න. එයා පොකුරු 50කට එහා අරන් තියනවා පළවෙනි කප්පාදු. ඒ හරි සතුටුයි ඒ ගැන. මේ ඇත්තටම සමහරු මට දැනෙනවා මේ අපේම පැල අරගෙන සමහර වෙලාවට මේ ඉන්ටර්නෙට් එකේ එහෙ මෙහෙ තියනවා කියලා. ඒ ගැන සතුටුයි කමන්නේ. අතට මේක දිය යුතුයමයි අපි දන්න දේ. මේකයි. රටත් යම් තත්යකට එන මොහොතක අපිට මේ දේ කරන්න ලැබීම ගැනත් අපිට හරි සතුටුයි. බලන්න මේකටත් මේ මැනලා කළා නෙවෙයි. නමුත් ඒ ටික ප්‍රමාණවත් වුණා ගානට. විශ්වනේ. ඒ වතුර දාන්න ටික වෙනම ගමු. බලන්න පස්සේ එහෙම කාන්ට වෙච්ච හැටි මට ඒත් චෙකින්. දැන් මේකෙත් අර වගේම තමයි අපි මේ පොල් ලෙලි ටික උඩින් දානවා නේද? ඔව්. දැන් මේ විදිහට ඊට පස්සේ අපි හොස් බතෙන් හරි වතුර දානකොට අර විදිහටම මේ වතුර මේ පස් ටික හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ දාන මිශ්‍රණයට හානියක් වෙන්නෙත් නැහැ, බිමට වැටෙන්නෙත් නැහැ. දැන් මේ ක්‍රමේ මේකට විතරක් නෙවෙයි මල් වර්ග හදලා වුණත් මෙහෙම දාපුවම ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. පෙත රැඳෙනවා. මේ විදිහට. පොල් ලෙලි දාපුවාම වතුර වාෂ්ප වෙන එකත් ටිකක් උඩින් අඩු වෙනවා නේද? අපිට වතුර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මේ වැඩි ප්‍රමාණය බහිනවනේ වතුර ටික. අර සිදුරු වලින්. එහෙම මේ තාක් නම් කිසිම හානියක් නැහැ. මේක හොඳ දෙයක්. මේ ටික ප්‍රමාණවත් ඒ ආකාරයට මෙන්න මෙහෙම යදන්න. හරි. අපි ඊළඟට මොකද්ද මේ පැලේට කරන්නේ? දැන් මේකේ මල්ලි දැන් මේකේ මේ තියෙන මේ ආධාරකයේ ප්‍රමාණවත් වෙන්නේ මේ පෝච්චියට පමණයි. දැන් මේක පසු අපි ඉවත් කරනවා. ඊට අමතරව මෙන්න මේකේ මෙන්න මේ ආකාරයට මේ පැකිල්ලක් හදා ගන්න ඕන. මේක අවශ්‍ය කෙනාට අවශ්‍ය උස දිග පළල එහෙම හදා ගන්න පුළුවන්. මේ ඒ වුණා නමුත් අපි යමක් කරද්දී දැන් බලන්න කෙනෙක්ගේ උස මිනිස්සයක් කැතයිනේ. නිසි මිනිස්සයක් කැතයිනේ. මේ වගේ අතරමැද කෙනෙක් මේ ඇත්තටම අපිට ප්‍රියමනාපයිනේ ඇහැට බලනකොට. ඒ වගේ මේකේ මේ ගැන අඳුන්වලා දෙනවා නම් මේ උස තියෙන්නේ මම අරගෙන අඟල් 51යි. අඟල් 51යි. ඊට පස්සේ මේ දෙපැත්තේ පළල, ඒ කියන්නේ මේ වෘත්තේ හරහට මෙහෙම ගත්තම මේකේ තියෙන අඟල් 42යි. ඊට පස්සේ මේ මෙතන ඉඳන් මේ කේන්ද්‍රයේ ඉඳන් අඟල් 11ක් ගෙතන මේ වගේ ප්‍රමාණයේ බැරල් එකකට අඟල් 11ක් ගෙතන මේක මේ වාස්ස ගත්තාම හරියටම මේ බැරල් එකේ බිත්ති අතරින් වහිනවා ඇතුළට. මේක අවුරුදු ගානකට ප්‍රමාණවත්. මේ ගැනත් සමහරු ඉල්ලනවා සැකිලි ඒ වගේ මේ අදහසක් ගන්න මේ තමයි මේ දේ කරේ මෙහෙම සිටවන කෙනෙක්. ඊට පස්සේ අපි මෙහෙම අරගෙන මේක උඩින් තියනවා. බලන්න දෙකීගේ වහින තාලය ඇතුලේ අපි හැමීට
උඩින් තට්ටුවක් දාන්න. සමහර තැන්වල වස්න අදුයි. නමුත් ඒ ටික දාගත්තා නම් අන්න දැන් අඩියට වැඩේ ඉවරයි නේ. මෙතන ඉවරයි. නමුත් අපි තව පොඩි දෙයක් තියෙනවා කරන්න. මේ වගේ අරගෙන දැන් අපිට අනිත් ආධාරකේ අවශ්‍ය නැහැ. මේකේ තියෙන නූල් ටික කැපුවා. මේවා මේ ආකාරයේ මේවා මේ අර දිගට ගිහිල්ලා රවුන්ඩ් කරලා බැඳලා තියෙනවා. ඒක ආපහු අරගෙන අපි වෙනක හදමු. හරි. අපි දැන් අවසාන අදියර තමයි කරන්නේ. අවසාන අදියරේදී ඔන්න බණ්ණාර මහත්තයා වතුර දාන්න පටන් ගත්තා මේකටත්. ඒත් එක්කම දැන් පේනවා ඇති මේකෙත් අර කලින් තිබ්බට වඩා හොඳට මිදි හැදලා තියෙන ගෙඩි ටිකත් හොඳට පේනවා. දැන් මේකටත් හොඳට වතුර උරන්න ඇති වෙන්න වතුර දානවා. ආට පේනවා ඇති දැන් අර හැංගිලා තිබ්බ ගෙඩි ටික ඔක්කොම මේක හොඳට පේනවා. මෙන්න මේ විදිහට තමයි බැරල් එක්ක මිදි හදාගන්න. ටිකක් අද හුළඟ පොඩි හුළඟක් තියෙනවා. කාලගුණේ හොඳයි. අපි ඔන්න ඒ අතර මෙන්න මේ විදිහට ආට බැරල් එක්ක මිදි හදාගන්න වීඩියෝ එක අපි පෙන්නුවා. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද මල් පෝච්චියක මේ මිදි පැලයක් හදාගන්න කියලා. ඒ වීඩියෝ එකත් එකතු වෙන්න අපි දැන් පොඩ්ඩක් අවුව සරවීගෙන එන නිසා අපි පොඩ්ඩක් හෙවණට ගිහිල්ලා ඉතිරි වීඩියෝ එක ගමු. ඔයාලට පුළුවන් බණ්ණාර මහත්තයාගෙන් මෙන්න මේ වගේ මිදි පැලයක් ගෙන්නගෙන ඉඩ තියෙනවා නම් මේ වගේ බැරල් එක හදාගන්න පුළුවන්. නැත්නම් මේ හදපු
බැරල් එක්ක මිදි පැලයක් ගෙන ගන්නත් පුළුවන්. ඉතින් ගිය ගන්නත් පෝච්චිය ගන්නත් පුළුවන්. වාහන සාමාන්‍යයෙන් නම් කැබ් එක වගේ ඇවිල්ලා තමයි මේ වගේ මිදි පැලයක් ගෙනියන්න වෙන්නේ. මේක ඉතින් කූරිය කරන්න අමාරුයි ලොකු එක. නමුත් අනිත් අයට පුළුවන්. සාමාන්‍යයෙන් කූරිය කළත් යවනවා නේද බණ්ඩාර මහත්තයා? මම හිතන්නේ බස් එකෙත් යවනවා. අවස්ථාව කියන්නේ පළවෙනි අවස්ථාව කූරිය කරලා යවනවා. කූරිය කරලා යවනවා. නමුත් පොඩ්ඩක් ඩැමේජ් වෙනවා. ඒ වුණාට හදාගත්ත කට්ටිය ඉන්නවා. දුරම ගණ්ඩම කියන්නේ කූරිය කරන්නේ අනිත් බැරිම කට්ටියට පුළුවන් ඒ වගේ. නැත්තම් දෙවෙනි අවස්ථාව වගේ ආපු වෙලාව ගොඩක් දෙනෙක් එනවා. ඉතින් මේ ඇවිදින්න එනකොට ඇවිත් යනවා. අපි තව පාරක් මතක් කරමු බණ්ඩාර මහත්තයාගේ දුරකථන අංකය මොකක් හරි මේ සම්බන්ධ ගැටලුවක් ආවොත් දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා පැල ලබා ගන්න හෝ එහෙම නැත්නම් මිලදී ගත්ත පැලයක යම්කිසි ගැටලුවක් निराකරණය කරගන්න මෙතුමාට කතා කරන්න පුළුවන්. බණ්ඩාර මහත්තයා නැවතත් කියන්නේ දුරකථන අංකය යොදාම ඔන්න ඔය විදිහට තමයි වර්ෂය පුරාම මිදි පළදාවක් ගන්න පුළුවන් විදිහට බැරල් එක්ක මිදි හදන්නේ. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. ඒ වගේම දන්න අයට share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. ආවනම් හරි.